ඔබට මට තිබේ ඉන්නේ ජීවත් වෙන්නේ අප සමග වැඩවසන්නේ සත්‍යවාදී වූ දෙවියන් වහන්සේ. පොද ක්‍රිස්තුන් වහන්සේත් පැහැදිලිව ප්‍රකාශ කරනවා මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. I am the truth. මමයි ඒ සත්‍යය කියලා ප්‍රකාශ කරේ ක්‍රිස්තුන් වහන්සේ පමණයි. ඇයි? දෙවියන් වහන්සේ සත්‍ය වනසේක. දෙවියන් වහන්සේ ප්‍රේමය වනසේක. දෙවියන් වහන්සේ කියනවා සැබවින්ම දයාවෙන් පිරි දයා කරුණාවෙන් දයානුකම්පාවෙන් පිරි දෙවියන් වහන්සේ කෙනෙක්. ජේසුස් පිටයි ඔබ සියලු දෙනාටම අද දවසේ ඉතාමත් ආදරෙන් ඔබ සියලු දෙනා සමග එකතු වෙනවා. ඒ ඔබ මම විශ්වාස කරන ඒ විශ්වාසයේ මහා ප්‍රකාශනයේ දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරන්නට ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතය තුළ මේ ප්‍රකාශයේ බලපෑම ගැන මෙනෙහි කරන්නට. අපි පසුගිය දින කීපෙම කතා කළා ඒකම දෙවියන් වහන්සේගේ විවිධ පැති කඩයන්. ඔබ මම කියන්නේ එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. I believe in one God. දැන් මේ එකම දෙවියන් වහන්සේගේ විවිධ පැති කඩයන් තිබෙනවා. නමුත් එකම තැනන් වහන්සේ. ඒ විශේෂ පැති කඩයක් ගැන තමයි අපි කතා කරේ. දෙවියන් වහන්සේ ප්‍රේමය වෙනවා. සදාකාලිකයි. උන්වහන්සේගේ ප්‍රේමය වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ආදරයේ ප්‍රේමය කොතරම්ද කිව්වොත් සුදු ජුවාම්තුමා තමන්ගේ සුවිශේෂී තුන්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ සඳහන් කරනවා දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක්වේද කීවොත් සුවකී ඒකජාතක පුත්‍රයන්න් වුවද ලොවට දෙවා වදාළසේක. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේගේ ආදරයේ ප්‍රේමයේ තිබෙන ගැඹුරත්වය තමයි ඒ ආදරයේ ප්‍රේමයේ නිසාම තමන්ගේ එකම පුතුණන්ව පවා ලෝකයට දානය කළා. මේ තමයි දෙවියන් වහන්සේගේ ආදරයේ ප්‍රේමී ගැඹුරත්වය. දැන් මේ ප්‍රේමයේ ස්වාමීන් වහන්සේගේ තවත් පැතිකඩක් තමයි අපි උන්වහන්සේව හඳුනනවා දෙවියන් වහන්සේ සත්‍ය වනසේක. God is truth. නැත්නම් අපි කියනවා a truthful God. ඔබට මට තිබේ ඉන්නේ ජීවත් වෙන්නේ අප සමග වැඩවසන්නේ සත්‍යවාදී වූ දෙවියන් වහන්සේ. පොද ක්‍රිස්තුන් වහන්සේත් පැහැදිලිව ප්‍රකාශ කරනවා මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. I am the truth. දැන් අපි දන්නවා තවත් දහම් තවත් ආගම් ඒ දහම පිළිබඳව කතා කරද්දී ඒ ආගමික ශාස්ත්‍රවරුත් මේ සත්‍ය ගැන කතා කරනවා. මොකද ලෝකයේ සත්‍යයන් දෙක තුනක් තියෙන්න බැහැනේ. සත්‍යයන් දෙක තුනක් තියෙන්න බෑ. එක සත්‍යයි. මම පහුගිය කාලේ පාසලේ උගන්වද්දී විශේෂම ප්‍රාථමික අංශයේ කටයුතු කරද්දී සමහර දරුවන්ගේ ප්‍රශ්න ගැටළු විසඳද්දී එක දරුවෙක් කියනවා නෑ ෆාදර් මම කරේ නෑ ෆාදර්. දැන් අනිත් දරුවක නෑ නෑ ෆාදර් මෙයා තමයි කළේ ෆාදර්. ඒතර මම කියන එක තමයි පුතේ හරි. දැන් ඔයා කියනවා කළේ නෑ කියලා. දැන් මේ පුතා කියනවා ඔයා තමයි කළේ කියලා. දැන් ඔය දෙන්නම ඇත්ත නෙමෙයිනේ කියන්නේ දෙන්නගේ එක්කෙනයි ඇත්ත කියන්නේ. දෙන්නම ඇත්ත කියන්නේ නැහැනේ. දැන් මම කියනවා හරි මම විනාඩි 5ක් දෙන්නම්. දැන් මගේ කාර්යාලයෙන් එළියට ගිහිල්ලා චැපල් එකට නැත්තම් ස්වාමින් වහන්සේ වැඩවසන ස්ථානෙට ගිහිල්ලා දෙන්නම ජේසුස් සමිඳුන් ඉදිරියේ හිතන්න කවුද ඇත්ත කියන්නේ. දෙන්නම ඇත්ත වෙන්න බෑනේ. දෙන්නගේ එක්කෙනයි ඇත්ත. සත්‍යයන් දෙකක් තියෙන බෑනේ එක සත්‍යයි. ඊට පස්සේ ඇවිල්ලා කියන්න ඇත්ත අපි පිළිගනිමු වැරද්දක් වුණු කෙනාට අපි බලමු මොනවද කරන්න කියලා. ඉතින් මේ වගේ සත්‍යයන් දෙකක් තියෙන්න බෑ. එක සත්‍යයි. ඒ නිසා මේ හැම ආගමක් තුළම හැම දහමක් තුළ මේ හැම දහමක දර්ශනයක් තුළම හැම ආගමික ශාස්ත්‍රයකම කතා කරා සත්‍ය පිළිබඳව. truth. හැබැයි මෙතන තියෙන විශේෂත්වයක් තියෙනවා ක්‍රිස්තුන් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේගේ තිබෙන සත්‍යයේ විශේෂත්වය තමයි වෙනත් ආගමික කතුවරුන් එහෙම නැත්තම් ශාස්ත්‍රවන්තයන් ඒ දහම් එහෙම නැත්තම් ඒ කියන දහමේ පණිවිඩය ලොවට ඉදිරිපත් කරපු ඒ ශ්‍රේෂ්ඨ නායකයන් පුද්ගලයන් හැම වෙලේම ප්‍රකාශයටපත් කරේ මම සත්‍යයට යන පාර පෙන්වන්නම්. මම සත්‍ය තුලින් නිදහස් වෙන හැටි කියලා දෙන්නම්. ඒ සත්‍ය සොයා ගන්න හැටි මම පවසන්නම්. ඒ සත්‍ය තුලින් ජීවිතය ගලව ගන්න හැටි අවබෝධ කරගන්න හැටි මම පහදලා දෙන්නම්. හැබැයි කවුරුත් ප්‍රකාශ කරේ නෑ I am the truth. මමයි ඒ සත්‍ය කියලා ප්‍රකාශ කරේ ක්‍රිස්තුන් වහන්සේ පමණයි. ඇයි?
දෙවියන් වහන්සේ සත්‍ය වනසේක. දෙවියන් වහන්සේ ප්‍රේමය වනසේක. ඒ හා සමානවම උන්වහන්සේගේ තව පැතිකඩක් තමයි උන්වහන්සේ සත්‍ය වනසේක. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ නෑ මම පාර පෙන්නන්නම්, ඒ පාරේ යන හැටි කියන්නම්, ඒ පාරේ ගිහිල්ලා ඒ ගොඩ වෙන හැටි කියන්නම්. නැහැ. උන්වහන්සේ පැහැදිලිව කිව්වා සත්‍යද මාර්ගයද ජීවනයේද මම වෙමි. I am the truth, the way and the life. උන්වහන්සේ කියන්නේ පාර පෙන්නන්න, මාර්ගය පෙන්නන්න, මාර්ගයෙන් ගොඩ වෙන හැටි පියවර 1 2 3 4 5 6 කියලා කියන්න. ජීවනය ලබා ගන්න හැටි කියලා දෙන්න. ජීවනයේ තියෙන තැන කියන්නම්. ජීවනයේ ලබාගත යුතු මාර්ගය, සත්‍යයේ මාර්ගය අවබෝධ කරගන්න හැටි කියලා දෙන්න. නැහැ. උන්වහන්සේ පැහැදිලිව කිව්වා මම තමයි සත්‍ය, මම තමයි මාර්ගය, මම තමයි ජීවනය. ජෝහන් තුමාගේ සුවිශේෂී 15 වන පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය කියන ඔබ මට ඒකාබද්ධ වන්නේ නම් ඔබ ඵල දරනවා. ඔබ මගේ මාර්ගයේ ගමන් කරනවා නම් ඒ සත්‍ය තුළ ජීවත් වෙනවා නම් ඔබට ජීවනයේ තියෙන ඒ ජීවනය පරිපූර්ණව ඔබට ලැබෙනවා. ඒ ක්‍රිස්තුන් වහන්සේ දේව පුත්‍රයන් එසේ ප්‍රකාශ කරේ මොකද දෙවියන් වහන්සේ සැබවින්ම ප්‍රේමය වනසේක, සැබවින්ම සත්‍ය වනසේක. නිසා උන්වහන්සේගේ වචනය, ඒ ක්‍රියාව, ඒ දයාව මේ සියල්ල සත්‍යයි. ඒ බව කතෝලික සභාවේ ධර්මෝපදේශයේ පළමු පරිච්ඡේදයේ 215 වන වගන්තියේ පැහැදිලිව සඳහන් කරනවා. දැන් අපි ගමන් කරනවා තවත් විශේෂ පැතිකඩක්. මොකද මම මේ විශේෂයි කියලා කිව්වේ ප්‍රේමයත් විශේෂයි, සත්‍යතාවය, සදාකාලික භාවය මේ අපි මේ දවස්වල මෙනෙහි කරපු හැම දෙයක්ම විශේෂයි. ඒ තමයි දෙවියන් වහන්සේගේ තවත් විශේෂ වූ පැතිකඩක්. මේ අවුරුද්දේ ගැඹුරින් මෙනෙහි කරන්නා වූ පැතිකඩක් තමයි දයාව, කරුණාව, දයානුකම්පාව, mercifulness. તો දෙවියන් වහන්සේ කියනවා සැබවින්ම දයාවෙන් පිරි, දයා කරුණාවෙන්, දයානුකම්පාවෙන් පිරි දෙවියන් වහන්සේ කෙනෙක්. ඒ ගැන පැහැදිලිව සඳහන් වෙනවා 210 වෙනි වගන්තියේ මෙන්න මේ විදියට ඊශ්‍රායල්හි පාපයෙන් අනතුරුව තෝරාගත් ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත් වී රන් වස්සාගේ පිළිමය ඉදිරියේ වන්දනාමාන කළ කල්හි. අපි දන්නවනේ මේ සිදුවීම. මෝසෙස් එන්න පොඩ්ඩක් පරක් වුණා කන්දෙන් පහළට. අපේ තිබෙන සැබවින්ම අපේ තිබෙන දේනේ පෙන්눔 කරේ. ඒ ඉක්මනට ප්‍රතිඵල ඕනි. මේ දැන් යාඥා කරා දැන් ප්‍රතිඵල ඕනි. දැන් බාර වුණා අනිත් පැත්තෙන් ප්‍රතිඵල ඕනි. එසේ නොවනකොට රන්වස් එක්ක හදා ගන්නවා. වෙනත් දහමක් වෙන්න පුළුවන්, වෙනත් හාස්කමක් වෙන්න පුළුවන්, ප්‍රාතිහාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරහඳ තාරකා වෙන්නට පුළුවන්, මොකක් හරි හොයාගෙන යනවා. ඒ දාසිතේ පැවතෙන මිනිසාගේ දුර්වලකම. නිසා මේ මිනිස්සු මොකද කරන්නේ? එකතු වෙලා මෝසෙස් එන්න පරක් වුණා. දැන් මොකද කරන්නේ? රත්තරන් ටික එකතු කළා, රූපයක් හදාගත්තා, රන්වස් එක්ක හදාගෙන මෙන්න වන්දනාව කරනවා. දැන් එතකොට මෝසෙස් තුමා කන්දෙන් බහැලාවෙන් පස්සේ මේ දේ දැකලා මෝසෙස් තුමා දෙවියන් වහන්සේ ඉදිරියේ කන්න ලව් කරනවා. සමාව දෙන්න අපිට, දයාව වෙන්න, කරුණාව ලබා දෙන්න. Have mercy on us. මේ කරන මහා පාපය ඔබ වහන්සේ මෙච්චර දේවල් දිබිලා, මෙච්චර ප්‍රාතිහාර්ය සිදු කළා, රතු මුහුද තරණය කරලා, ඒ මන්නා අහසෙන් ලබා දීලා, ගල් පර්වතයෙන් ජලය ලබා දීලා, මේ සියලු දේ කරපු ජනතාව ඔබ වහන්සේව අමතක කරලා, හරියට ඔබේ මගේ ජීවිතේ ලැබිච්ච දේවල් අමතක කරලා අපි වෙනත් සමහරට බලවේගයන් හරහා ගමන් කළා නම් අන්න ඒ වගේ ගුණමකුකම තුල මෝසෙස් කියනවා සමා වෙන්න. Have mercy on us. අප වෙනුවෙන් දයානුකම්පාවෙන් කරුණා කරන්න කියනවා. එතකොට මේ දේවතාත්තා සමාව දෙනවා. මේ සඳහන් වෙනවා ඒ ආඥාව ඇසූ දෙවියන් වහන්සේ සුවකී අසීමිතේ ප්‍රේමයේ විදහපාමින් ද්‍රෝහි වූ ජනකායක් මැද්දේ වුවද ඔවුන් සමග ඉදිරියටත් ගමන් කිරීමට කැමැති වූ සේක. නික්මයාම 32. දැන් මෙච්චර වැරදි විදියට ජීවත් වුණු පිටු පාපු ඒ ජනතාවටත් දෙවියන් වහන්සේ කියනවා හරි මම සමාව දෙන්නම්. මොකද උන්වහන්සේ දයාවේ සමිඳුන්, දයානුකම්පාවේ සමිඳුන්, දයා කරුණාවේ සමිඳුන්. උන්වහන්සේ කියනවා හරි මම ඉදිරියටත් ඔබව තෝරාගත් ජනතාවක් හැටියට ඔබ සමග ගමනක් යන්න. තවත් ලස්සන උදාහරණයක් සඳහන් කරනවා කතෝලික සභාවේ ධර්මෝපදේශයේ නැමැති මේ ග්‍රන්ථයේ. දෙවියන් වහන්සේගේ මහිමාලංකාරය දැකීමට
ආයෝජනා කළ මෝසෙස් තුමන්ට ඔවුන් වහන්සේගේ පිළිතුර වූයේ මාගේ ශෝභාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියේ සැබවින්ම සමිදානන් වහන්සේ වෙමි. හරි පැහැදිලි උන්වහන්සේ කියනවා හරි මම ගමනක් යන්නම් ඔබත් එක්ක. ඒ දයාව ඒ කරුණාව අනුකම්පාව දක්වන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ දයාව මේ අනුකම්පාව සමාව දීම මේ ඉවසීම කියන දේ විශේෂයෙන්ම වැඩිපුර උලුප්පා දක්වන්නේ පුරාණ ගිවිසුමට වඩා නව ගිවිසුම තුලයි. මොකද ක්‍රිස්තුන් වහන්සේ සැබවින්ම දේව තාත්තව අඳුරන හඳුනාගත් දේව තාත්තා තුලින් නික්මුණු සමිදානන් හැටියට උන්වහන්සේ නිතර අපි දකින නව ගිවිසුම පුරාවට සුද්ධෝ සුවිශේෂයන් පුරාවට හයිලයිට් කරන්නේ උලුප්පා දක්වන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි දෙවියන් වහන්සේගේ දයාවයි. දඬුවම් දෙන පලිගන්න දෙවියන් වහන්සේ කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්නේ. සමාව දෙන ආදරයෙන් වැළඳ ගන්න හැරිලා එද්දි මනස්ථාපනයේ විද්දි පිළිගන්න දෙවියන් වහන්සේ කෙනෙක් ගැන. මේ පිළිබඳව සුද්ධෝ ලූක්තුමා තමන්ගේ සුද්ධෝ සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ 31 වන වගන්තියේ සිට 36 දක්වා මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තෙහුද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න. ඒ 31 වන වගන්තිය. 32 වන වගන්තියේ සඳහන් වෙනවා ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නෙහු නම් ඉන් ඔබට කවරනම් ප්‍රශංසාවක් වේද? පෞකාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. හරි ප්‍රායෝගික විදිහට සුදෝ ලූක්තුමා මෙහිදී සඳහන් කරනවා දැන් මේ ඔබට ආදරය කරන ඔබට උදව් කරන ඔබට මට බොහොම ආදරයෙන් කතා කරන අයට විතරක් මම උදව් කරනවා නම් ඒ වගේම ප්‍රේම කරනවා නම් ඒකෙන් අහන මොන ප්‍රශංසාවක්ද? මොකද කිසිම සුවිශේෂ බවක් නෑ. මොකද පෞකාරයෝ පවා ඒ දේ කරනවා. හොරුන්ට ආදරේ. මැරකම් කරන අය මැරකම් කරන අයට ආදරේ. මොකද ඔක්කොබල එක ගොඩේ එකට ප්‍රේම කරනවා. එතකොට කියන කිසි විශේෂත්වයක් නැහැ. දෙවියන් වහන්සේගේ පුතෙක් දුවෙක් කියලා. ඊළඟට 33 වන වගන්තිය සඳහන් කරනවා ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නෙහු නම් ඉන්න ඔබට කවරනම් ප්‍රශංසාවක්ද? මන්ද පෞකරයෝ පවා එසේ කරති. හරි ප්‍රායෝගික උදාහරණ වලින් සුද්ධෝ ලූක්තුමා කතා කරන්නේ. ඊට පස්සේ කියනවා නැවත ලබා ගන්නා 34 වෙනි වගන්තිය. නැවත ලබා ගන්නා ආකාරයෙන් පොලියත් එක්ක ගන්නාර හිතාගෙන ණයට දෙනවා නම් මොන ප්‍රශංසාවක්ද? මොකද පෞකාරයොත් එහෙම කරනවා. ඊළඟට තමයි ටර්නින් පොයින්ට් එක තියෙන්නේ. සතාන් කරනවා එහෙත් බට් 35 වෙනි වගන්තිය ලූක්තුමාගේ සුවිශේෂී 6 වෙනි පරිච්ඡේදය. එහෙත් ඔබ සතුරන්ට ප්‍රේම කරන්න යහපතම කරන්න. ආපසු ලබන බලාපොරොත්තුවක් නැතිව මිනිසුන්ට දන් දෙන්න. පහසු නැහැ. මේ තමයි දේව තාත්තගේ ඒ දයානුකම්පාවේ ආදරේ පැතිකඩයන් ඔබේ මගේ ජීවිතයට ඇතුළත් කරගන්න කියලයි සුදු ලූක්තුමා 6 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරන්නේ. ඉන් අනතුරුව සඳහන් කරනවා මෙන්න මේ ආකාරයෙන්. මන්ද ඇයි එහෙම කරන්න කියලා කියන්නේ? හේතුව දෙනවා පැහැදිලිව. ඇයි why should I act like this? ඇයි මම මෙහෙම හැසිරෙන්න ඕනේ? ඇයි මම සතුරන්ට ප්‍රේම කරන්න ඕනේ? ඇයි මම දයාව දක්වන්න ඕනේ? ඇයි මම යහපත කරන්න ඕනේ හැමෝටම? ඇයි මං උදව් කරන්න ඕනේ? පැහැදිලිව කියනවා. මන්ද කෙලෙහි ගුණ නොදත් අයටද දුෂ්ටයන්ටද දෙවියන් වහන්සේ කාරුණිකය. ඔබ මගේ ජීවිතයට හානියක් කරන, ඔබ මගේ ජීවිතය ඇදගෙන වැටෙන්නට සලස්වපු, ඔබේ දරුවන්ගේ නම කැත කරපු, රැකියාව නැති කරපු, ඉඩම කොල්ලකාගත්ත, මීසමේ සමිති සමාගම් තුල නම කැති කරලා මීසමෙන් සභාවෙන් එළියට දාපු, ව්‍යාපාරයේ උදුරගත්ත, ව්‍යාපාරයේ වට්ටපු, තේරුම් ගන්නේ නැතුව විවේචනය කරපු ඔබේම ස්වාමි පුරුෂයාට, බිරිඳට, දරුවන්ට, අසල්වාසීන්ට ඇයි මම ප්‍රේම කරන්න ඕනේ? ඇයි මම තවදුරටත් උදව් කරන්න ඕනේ? ඇයි මම තවදුරටත් යහපත කරන්න ඕනේ? කියනවා දෙවියන් වහන්සේ. ඔබේ මගේ තාත්තා කෙලෙහි ගුණ නොදත් දුෂ්ටයන්ටද කරුණාව දක්වනවා. ඒකයි කිව්වේ දයාවේ සමිඳුන්.
දයානිකම්පාවේ දෙවිඳුන්, දයා කරුණාවේ දෙවිඳුන් කියලා කියන්නේ එකයි. Be merciful as your heavenly Father is merciful. ඔබේ පියාණන් වහන්සේ, ඒ දෙවියන් වහන්සේ, ඒකම තැනන් වහන්සේ අප විශ්වාසයේ ප්‍රකාශනය තුළ ප්‍රකාශ කරන ඒකම ස්වාමින් වහන්සේ දයානුකම්පාව ඇතිව සිටින්නාක් මෙන් ඔබද මමද අපි හැමෝමද දයානුකම්පා ඇතිව සිටින්න කියලා කියනවා. දැන් මේ ආකාරයෙන් ස්වාමින් වහන්සේගේ දයානුකම්පාව මා තුළ ඔබ තුළ ඇති කරගන්න කියලායි උන්වහන්සේ පැහැදිලිව සඳහන් කරන්නේ ලුක්තුමාගේ සුවිශේෂී 6 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි වගන්තිය. දැන් මේ තේමා කරගෙන තමයි අපි මේ අවුරුද්ද මුළු ලෝකෙම ගත කරන්නේ. දැන් අපි දකිනවා අපේ රටේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුළු ලෝකේ වෙන්න පුළුවන්, ඔබේ මගේ පවුල් තුල වෙන්න පුළුවන්, මීසම ගම තුල වෙන්නට පුළුවන්. බොහෝ දෙනෙක් පෙළෙනවා එක්තරා විදියක හදවත් රෝගයකින්. මොකද මේ හදවත් රෝගය? heart disease එක. මේ හදවත් රෝගයේ තියෙන විශේෂත්වය තමයි සමහර අය දන්නේ නැහැ මේම හදවත් රෝගයක් තියෙනවද කියලා. අනිත් විශේෂත්වය තමයි මේ හදවත් රෝගයේ සැත්කමකින් හෝ බයිපාස් කරලා හෝ එහෙම නැත්නම් මෙඩිකේෂන් වලින් බෙහෙත් වලින් සුව කරන්න බෑ. මොකද්ද මේ හදවත් රෝගය? අපි සමහරට තියෙන උනත් නොදන්න කිසිම බෙහෙතකින් ශල්‍ය කර්මයකින් සුව කරන්න බැරි බොහෝ දෙනෙකුට වැළඳිලා තිබෙන මේ හදවත් රෝගය තමයි තුවාල වුණු හදවත්. අපි කියනවා wounded hearts තියෙන්නේ. කතා කරන මටත් අහන් ඉන්න ඔබට සමහර විට මේක ඇත්තක්. විවිධ ආකාරයෙන් පුංචි කාලේ ඉඳලා අද දක්වා විවිධ පුද්ගලයන් තුලින් හදවත් තුවාල වෙලා. මේ තුවාල සුව කරන්න බෑ ශල්‍ය කර්මයකින්. මේ තුවාල සුව කරන්න බෑ බෙහෙත් පෙති වලින් කරල් වලින්. මේ සුව කරන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණයි, දයාව තුලින් පමණයි. දයා කරුණාව තුලින්, සමාව දීම තුලින්, සමාව ලබා ගැනීම තුලින් පමණයි. ඒ වගේම මේ හදවත් රෝගයේ තවත් පැතිකඩක් තමයි අපිට තිබෙන්නේ ගොඩකට බෙදෙනු හදවත්, divided hearts. අපි හරි කැමතියි බෙදෙන්න. ආගම අනුව, ජාතිය අනුව, උස්මහත් අනුව, ගැහැණු පිරිමි අනුව, උගත් නුගත් හැටියට, පොහොසත් දුප්පත් හැටියට, ජේෂ්ඨ කනිෂ්ඨ හැටියට අපි හරි කැමතියි බෙදෙන්නට. අපි දන්නවා ගෙයක් හදන්න ගියත් සාමාන්‍යයෙන් අද කාලේ තවම ගේ හදලා ඉවර නෑ. හැබැයි තාප්පේ ගහලා ඉවරයි. වැට ගහලා ඉවරයි. ගේට්ටුව හයි කරලා ඉවරයි. තාම නිදාගන්න කාමරෙත් සූදානම් නෑ. මුළුතන්ගේ සූදානම් නෑ. මොකද අපිට පළමුවනි වෙන් වෙන්න මේ බෙදීම තුල ජීවත් වෙද්දී අපේ හදවත් තව තව තුවාල වෙනවා. එතකොට අපි මේ පැත්තෙන් බෙදෙන්න කැමති, මේ පැත්තෙන් ඒ නිසාම තුවාල වෙනවා. මේ තුවාල සුව කරගන්න බෑ. අපි අහලා බලමු අපේ හදවතින්. අපි සූදානම්ද මේ ගමන යන්නට? ඒ නිසා අපි තෝරාගනිමු මේ අවුරුද්ද පුරාවට ඔබේ ජීවිතේ, මගේ ජීවිතේට වැඩියෙන්ම රිදුමක් ගෙනත් දුන්න පුද්ගලයාව. අඩුම එක්කෙනා නෙමෙයි. වැඩිම එක්කෙනාව තෝරගෙන කියලා කිමු සමාව වෙන්න, මම සමාව දෙන්න ලෑස්ති. මගේ අතින් වරදක් වුණා නම් මම සමාව ඉල්ලනවා. ඔබේ අතින් වෙච්ච හැම වරදකම වචනයෙන්, ක්‍රියාවෙන්, හැසිරීමෙන් මම සූදානම් සමාව දෙන්න. එතකොට ඒ අය මොනවා කියයිද? ඒ අය ඒක දෙවියන් වහන්සේත් එක්ක බලාගනිමි. ස්වාමින් වහන්සේගේ විශේෂ වරප්‍රසාදයක් ලැබමින් ඒ සමගි සන්දානය තුල තුවාල වුණු හදවත් සුව කරන්නත්, බෙදෙන හදවත්, බෙදුණු හදවත්, පවුල තුල බෙදීම් ඇති කරන, ගම තුල, රට තුල, මීසම තුල බෙදන්නට උත්සාහ කරන, ආගම බෙදන්න, ජාතිය බෙදන්න යන මේ බෙදුණු හදවත් එකමුතු කරන්නත් මෙන්න කාලය ඇවිල්ලා. සූදානම්ද ඒ කාලයේ සලකුණට ප්‍රතිචාර දක්වන්න ධනාත්මකව? එසේනම් ආදරම්මේ තාත්තේ දුවේ පුතේ, එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි කියලා ප්‍රකාශ කරද්දී ඒ දෙවියන් වහන්සේගේ ජීවිතයේ යථාර්ථයන්, ඒ පැතිකඩයන්, ඒ නාමයේ අර්ථයන් අපි තේරුම් අරගෙන ඒ දේ ජීවත් කරවන්නට උත්සාහ කරමු. අපි එකිනෙකා වෙනුවෙන් යාඥා කරමු. අපි ක්‍රියාවේ නියැලෙමු දේව තාත්තගේ දයාවත් දකින්නට. ඔබ සියලු දෙනාටම ජෙසුස් පීඩයි.